කරන්න පුළුවන් නම් අපි හිතනවා පුළුවන් කියලා. ඒවට අවශ්‍ය කරන අවසරය මේ ඔපරේෂන්ස් ප්‍රමාද වීමට ඒවත් බලපාලා තිබෙනවා. ඉතින් අද වෙනකොට විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශ ආරක්ෂක ලේකම්තුමා මැදිහත් වීමත් එක්ක මේ සමාගම් වලට අවශ්‍ය කරන අවසරයන් හරියට සොයලා බලලා ලබා දීලා තිබෙන එකත් එක්ක තමයි අවුරුදු මට දැනගන්න විදිහට අවුරුදු 12ක විතර කාලයක් තිස්සේ දරපු මහන්සියක ප්‍රතිඵලයක් ලෙස තමයි අද බේරිලේක් එකට මේ මේජර් ෆ්ලයිට්ස් එන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අපි දේශීය වශයෙන් ගුවන් සේවාවන් දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අද සභාපතිතුමාටත් ඒ වෙනුත් ඉල්ලා සිට එතුමා වැනි සමාගම් සියල්ලටම අපි ආරාධනා කරනවා විශේෂයෙන්ම පලාලි ඒ වගේම ලංකාවේ එයාර්ෆෝස් එක සතුව තියෙන එයාර්පෝර්ට්ස් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම මේ වගේ ජලාශ සැලකුතු ප්‍රමාණයක් තිබෙනවා. එම නිසා කිසිදු ප්‍රමාදයකින් වංචා දූෂණ වලින් තොරව අපිට තමන්ගේ බිස්නස් එකක් විදිහට මේක කරන්න පුළුවන් නම් අපි හිතනවා පුළුවන් කියලා. ඒවට අවශ්‍ය කරන අවසර from the Katunayaka airport. By now having flights just outside here on the Bere Lake, it will make it much more convenient for tourists and for any Sri Lankans because access is so much easier. This access point is very close to all the major hotels. So this will be a big boost to domestic aviation and for tourism to the country. I am Krishan Balendra, chairman of John Keel's Group. And cinnamon. නුවරඑළිය වැනි පළාත් වලට ඒගොල්ලෝ සංචාරය සඳහා යොමු වෙන්නේ. ඉතින් ඒ අවශ්‍යතාවය මුලින්ම සම්පූර්ණ කරන්න පුළුවන් අවස්ථාවක් තමයි අපි මේ සංචාරක ව්‍යාපාරයට ලබලා දීලා තියෙන්නේ. ඒ අනුව ඒගොල්ලන්ගේ ගමනාගමනය සඳහා වැය වෙන කාලය ඉතාමත්ම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වෙනවා. ඉතින් අපි ඉදිරියට තවදුරටත් එක්ස්පෑන්ඩ් කරගෙන ඔපරේට් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සියලුම